ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා Simple Mind YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අද smart test video එකකුත් තරන් ආවේ ඔයාට හිතලා උත්තර දෙන්න පුළුවන් සුපිරිම smart test එක. ඉතින් අද smart test එකෙත් ඔයාට ප්‍රශ්න 10ක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න තප්පර 5ක් කාලයක් හම්බ වෙනවා. ඔයා හරියටම ගෙස් කරන එක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයාට smart test එක අන්තිමේදීම හම්බ වෙන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ වීඩියෝ එක ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යන් අපේ ස්මාර්ට් ටෙස්ට් එකට. ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ නගරයක නම. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කෙට වෙන්න. ඔයා මේ ගහේ රූපේ ගෙස් කරගද්දී මේ ගහේ නම නෙමෙයි මේ ගහේ තියෙන දෙයක් තමයි ගෙස් කරගන්න ඕනේ. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි කටුනායක. ඉතින් මං කිව්වනේ ඔයාලට ගහේ ගෙස් කරගන්න ඕනේ ගහේ නම නෙමෙයි ගහේ තියෙන දෙයක් කියලා. ඉතින් පතොක් ගහේ කටු තියෙනවා. එතකොට ඉතින් එහා පැත්තේ කැප්ටන් කෙනෙක්ගේ රූපයක් දීලා තිබ්බේ. ඒක ඉතින් මුහුදු මංගොල්ලකාරයෙක් වගේ. අපි ඉතින් කැප්ටන් කිව්වට සිංහලෙන් කියන්නේ නායකයා කියලානේ. එතකොට ඉතින් ඒකෙන් නායක කෙනෙක් ගෙස් වෙනවා. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ඓතිහාසික ස්ථානය. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ මොන්රාගල දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි කිරිවෙහෙර. ඉතින් එයාට ඒක උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ කිරිවර රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ චෛත්‍යයක රූපයක් දීලා තිබ්බා. ඉතින් චෛත්‍යයට අපි වෙහෙර කියනවනේ. එතකොට ඉතින් ඔයාලා ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන් කිරිවෙහෙර කියලා. ඉතින් කිරිවෙහෙර කොහෙද තියෙන්නේ කියලා දන්න කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. දැන් ඉතින් මොන්රාගල දිස්ත්‍රික්කේ වුණාට කිරිවෙහෙර තියෙන්නේ වෙනම ප්‍රදේශයකනේ. ඒ ප්‍රදේශي දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලන්න. එහෙනම් අපි යන් අපේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. මේ රූප දෙකෙන් කියවෙන්නේ ප්‍රසිද්ධ නගරයක්. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි කැලණිය. ඉතින් ඔයාලට පළවෙනි එකේ කැලේක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ඉතින් නියපොතුවර රූපයක් නෙතියල් තිබ්බේ. ඒතකොට ඉතින් නිය කියන එක ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන්. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ විහාරයක නම. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි නෙල්ලිගල. ඒක නයි ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්නේ. දැන් ඉතින් මේ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නයට පොඩ්ඩක් සම්බන්ධ වෙනවා. දැන් ඉතින් ඔයා හිතන්නකො නෙල්ලිගල දැන් ගිහින් තියෙන කෙනෙක් නම් දන්නවනේ කොච්චර උඩකට යන්න ඕනද කියලා නෙල්ලිගල කන්දේ. දැන් ඉතින් ඔයා සෙට් එකක් එක්ක යද්දී හිතන්නකො ඔයාලේ කාගේ හරි ෆෝන් එකක් හරි ඒක උඩින් වැටෙනවා කියලා. වෙන්න එපා. ඒ වුණාට මේකේ හැටියට හිතන්නකො. එහෙම හිතද්දී සාමාන්‍යයෙන් මොකද්ද ඔයා ඒකෙන් පත් වෙන්නේ? අනතුරකනේ පත් වෙන්නේ. අනතුරක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඉතින් මේ පස්වෙනි ප්‍රශ්නේ ඔයාට තියෙන්නේ හරිම අක්ෂර වින්‍යාසය තෝරන්න. දැන් ඉතින් ඔයාගේ සිංහල දැනුම තමයි බලන්න යන්නේ. මේ වචන දෙකෙන් හරිම අක්ෂර වින්‍යාස තියෙන වචනෙට හරියන ඉලක්කම් පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. දැන් ඉතින් මේකේ මම උත්තරේ දෙන්නේ ඔයාට හිතලා තමයි උත්තරේ ගෙස් කරන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ප්‍රසිද්ධ වෙරළ තීරයක් ගැන. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි පාසිකුඩා. දැන් ඉතින් මේ ගෙස් කරගන්න බැරි වුණ කෙනෙකුට මම මෙහෙම කියන්න. ඔයා උදාහරණයක් විදිහට හිතන්නකො වැවක්. දැන් වැවක සාමාන්‍යයෙන් උඩ වැවෙන දේවල් වලට මේ වගේ ජල ශාක වලට කියන්නේ පාසිනේ. ඉතින් ඒකින්ද ඔයාට ඒකෙන් ගෙස් කරගන්න පුළුවන් පාසි කියලා. එහා පැත්තේ රූපෙන් තිබ්බේ කුඩවල රූපයක්. ඉතින් මේක ස්මාර්ට් ටෙස්ට් එකට හරියන විදිහට ඔයා එකේ කුඩා කියන එක ගෙස් කරගන්න ඕනේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 7 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 7 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ප්‍රදේශයක නම. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි මල්පිටිය. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ මල්වර රූපේ නම් කොහොමත් ගෙස් කරගත්ත හැකිනේ. දෙවෙනි රූපෙන් තිබ්බේ පිට්ටනියක රූපයක්. අපි ඉතින් පිට්ටනිය සාමාන්‍යයෙන් පිටිය කියලා කියනවනේ. එතකොට ඉතින් ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන් මල්පිටිය කියලා. දැන් ඉතින් කට්ටියකට තියෙන ප්‍රශ්නයක් තමයි මල්පිටිය කියලා ප්‍රදේශයක් තියෙනවද කියලා. ඔව් තියෙනවා. ඉතින් කොළඹ ඉන්න කෙනෙක් නම් මේක දන්නවා. කොළඹින් පිට කෙනෙකුට තමයි මේක ඉතින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට.
එයාට හම්බෙන 8 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 8 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ පළතුරු වර්ගයක් ගැන. මේක නම් ඉතින් ගොඩක්ම ලේසියිනේ. එහෙනම් ඔයාගේ තප්පර පටන් ගන්නවා. හරියට උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි රටාඹ. ඉතින් ඔයාට ඒක උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ ලංකාවේ රූපයක් දීලා තිබ්බා. ඉතින් ලංකාව කියන්නේ අපේ රටනේ. එතකොට ඉතින් ඒකෙන් රට කියන එක ගෙස් කරගන්න. ඒක නයි ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්නේ. අපි යන් එහෙනම් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ පාෂාණ වර්ගයක් ගැන. ඉතින් මේක ගොඩක් පිළිම හදන්න තමයි ගන්නෙ. ගොඩක් ඉතින් ඓතිහාසික පිළිම මේ පාෂාණ වර්ගයෙන් හදලා තිනවා. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියට උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කිරිගරුඬ. ඉතින් ඔයාට ඒක උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ කිරිවර රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ගරුඬෙක්ගේ රූපයක් දීලා තිබ්බා. දැන් ඉතින් සුදු පාට හැම පිළිමෙම කිරිගරුඬ. නෑ එහෙම වෙන්න විදියක් නෑනේ. දැන් ඉතින් දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියනවනේ. ඔයත් මේ වගේ දන්නවනම් වාක්‍යයක් පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. එහෙනම් අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. දැන් ඉතින් යාළුවනේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ අන්තිම ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඔයාට ඉතින් 10 වෙනි ප්‍රශ්නේ කියලා ගොඩක් අමාරු ප්‍රශ්නයක් හම්බෙන්නේ නෑ. ලේසි ප්‍රශ්නයක් තමයි හම්බෙන්නේ. අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම වර්ගයක් ගැන. ඇයි මේකට ගොඩක් කන්න කැමති කෑම වර්ගයක් කියන්නේ? මේක ඉතින් හැමෝම වගේ කන්න කැමති කෑම වර්ගයක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියට උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පොල් අයිස්. ඉතින් ඒක ඔයාට උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ පොල් ගෙඩියක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ අයිස් කැටවර රූපයක් දීලා තිබ්බා. එතකොට ඉතින් ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන් පොල් අයිස් කියලා. දැන් මං කිව්වනේ මේක හැමෝම වගේ කන්න කැමති කෑම වර්ගයක් කියලා. දැන් ඉතින් පොල් අයිස් කන්න කැමති නැති කෙනෙකුත් මෙතන ඉන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයා කන්න කැමතිම අයිස්ක්‍රීම් ජාතිය පහලින් කමෙන්ට් එකක් දාන් යන්න බලන්න. ඕන්නේ ඉතින් අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ ප්‍රශ්න 10 නම් ඉවරයි. දැන් ඉතින් ඔයා දන්නවනේ හරියටම ඔයා ප්‍රශ්න කීයකට හරියට උත්තර දුන්නද කියලා. ඒකට හරියන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන් යන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ Simple Mind YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු.